මගේ නම නිමේෂා කුමාරි. වයස 21යි. මං ආවේ ගිරිඋල්ලේ ඉඳලා. මම වයරන් එකට සම්බන්ධ වුණේ ජාතික රූපවාහිනියේ වැඩසටහනක් ගියා. ඒක දැකලා තමයි වයරන් එක ගැන ඉස්සෙල්ලාම දැනගත්තේ. ඉතින් තවදුරටත් හොයලා මේගොල්ලන් සර්ලාට කතා කරලා එම් විස්තර අහලා සැටිස්ෆයි වුණ හින්දා ඉතින් වයරන් එක තෝරගත්ත හොඳයි කියලා ජපාන් යන්න. ඇවිල්ලා දැන් අවුරුද්දකට ආසන්න කාල සීමාවක් වයරන් එකත් එක්ක ඉන්නවා. එක්සෑම් පළවෙනි පාරේම පාස් වෙන්න පුළුවන් වුණා. එක්සෑම් තුනම පළවෙනි පාරෙන් පාස් වුණා. ඇත්තටම අපිට ජපානයේ ඉඳලාම ගුරුවරු මෙහෙට ගෙනල්ලා උගන්වන හින්දා හරිම කියන්නේ ලේසියෙන් විනෝදාත්මකව ජපාන් භාෂාව ඉගෙන ගන්න පුළුවන් වයරන් එකේ. ඇත්තට ජපාන් ජාතික අයම ගෙනල්ලා උගන්වන හින්දා ඉතින් හරි පහසුයි. එහෙ ගිහිල්ලා ඉන්න විදිය වුණත් එයාලා අපිට හොඳට මෙහෙ ඉඳන් කියලා දෙනවා. ඉතින් එහෙ ගිහිල්ලා වැඩ කරන විදිහ මෙහෙ ඉඳන්ම ලේසියෙන් ඉගෙන ගන්න යන්න පුළුවන් ඉතින්. මේ වෙනකොට ඉන්ටර්විව් එක පාස් වෙලා ඉන්නේ. ජපානයේ නරාවල රකුජිකායි හොස්පිටල් එකට තමයි තේරිලා ඉන්නේ යන්න. වීසා බලාපොරොත්තුවෙන් ඉන්නේ දැන් මේ වෙනකොට. ඉතින් ඔයාලටත් පුළුවන් මං වගේ මමත් බින්දුවේ ඉඳන් වයරන් එකෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මං වගේම වයරන් එකත් එක්ක සම්බන්ධ වෙලා හොඳින් ඉගෙන ගන්න කැමති පාත් එක තෝරගෙන ජපාන් ගුරුවරුත් එක්ක එකතු වෙලා හරිම සහෝදශීලීව ආසාවෙන් ජපාන් භාෂාව ඉගෙනගෙන හැකි ඉක්මනින් ඉතින් ජපානයට යන්න පුළුවන් වයරන් එකත් එක්ක එකතු වුණොත්.